ශ්‍රී ලංකා වාසී ජනතාව මේ මොහොතේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයකට පත් වී තිබෙන්නේ ඩෙන්ගු වසංගතයක් හැටියට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඔබ මේ සම්බන්ධව විවිධ මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය වලින් කරුණු රාශියක් මේ වෙන විට දැනගෙන ඇති. නිරන්තරයෙන් මේ පිළිබඳ ප්‍රවෘත්ති පළ වෙනවා. අද මා ප්‍රකාශ කරන්නේ මේ සියලු කරුණු වලට අමතරව එහෙත් සෞඛ්‍ය බලධාරීන් විසින් මේ තාක් ඉදිරිපත් නොකරපු කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට. මදුරුවන්ගේ ප්‍රශ්නයකදී මුල් තැන ගන්නා මදුරුවන්ගේ ගහණය අඩු කිරීමට තිබෙන එකම සත්වයා තමයි බත්කූරා. බත්කූරාගේ ගහණය වැඩි කිරීමෙන් කවරාකාර මදුරුවන් නිසා ඇතිවන තත්වෙනු වළක්වා ගත හැකියි. එම නිසා මදුරුවන්ගේ ගහණය පාලනය කිරීමට බත්කූරාගේ ගහණය වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. මා මේ කරුණු ඉදිරිපත් කළේ මීට අවුරුදු 13කට පෙරයි. නිරන්තරයෙන් මේ පිළිබඳව කරපු සාකච්ඡා වලදී මා මේ කරුණු ඉස්මතු කොට තිබෙනවා. ඒත් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව අවධානය නොකිරීම අවධානයටපත් නොවීම කනගාටුවට කරුණක්. මේ මොහොතේදීවත් මෙවැනි උග්‍ර තත්ත්වයකදීවත් මේ ගැන අවධානය යොමු කරනු ඇතයි සිතයි. මන්ද මේ සම්බන්ධ පරීක්ෂණ පත්‍රිකා මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මත ඉදිරිපත් කරපු බටහිර වෛද්‍යවරුත් මේ මොහොතේදී ලංකාවේ සිටිනවා. එම නිසා මේ කරුණු අපි ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක පදනමක පිහිටායි. ඊට අමතරව මදුරුවන් විකර්ෂණය කරන ශාක රාශියක් තිබෙනවා. එකක් දාස්පෙතියා මල්. නමුත් මේ වගටත් වඩා අවධානය නොකළ ශාක වර්ග දෙකක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට මා කැමැතියි. එකක් ඇට්ටේරිය, අනිත් එක තමයි කරල් හැබ. මෙවැනි ශාක පිළිබඳව විමර්ශනය කළා. මේවා වගා කළොත් මං හිතන්නේ මදුරුවන්ගේ උදුර සදාටම තුරන් කරන්න පුළුවන්. නමුත් මෙහිදී මේ මොහොතේදී වැදගත් වන්නේ කිටි කාලීනව කුමක්ද? රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කොට රෝගීන් බේරා ගැනීමයි. මේ සඳහා පැය 48ක් තුළ මෙවැනි වෛරස් සක්‍රිය කළ හැකි ඖෂධ වර්ග රසවෛද්‍ය ක්‍රමයේ තිබෙන බව ඔබට හඳුන්වා දීමට කැමැතියි. ඔබ සැමට නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට හැකියි.